හිත හොඳ යාළුවෝ. ඔන්න එක ගමක හාපැංචියෙක් හා ඉබිපැංචියෙක් හිටියා. හාපැංචි ගමනක් යන්න හිතාගෙන පාරට බැස්සා. ඈත තියා ඉන ඉබිපැංචිව දුටුවා. ඇය ළඟට එනතුරු මඟ බලාගෙන සිටියා. අනේ හාපැංචි කොහේ යන්නද මේ පාරට බැස්සේ? ඉබිපැංචි ඇසුවා. මම මේ ගඟ ළඟට යන්න හිතාගෙන ආවේ. ඉබිපැංචිත් එනවැයි මාත් එක්ක යන්න කියා හාපැංචි ඇසුවා. අනේ හාපැංචියේ මාත් අරගෙන යන්නකෝ. ඉබිපැංචි උඩ පනිමින් කෑ ගැසුවා. හාපැංචි ටිකක් කල්පනා කරා. හොඳයි එහෙනම් ඔයා මගේ වලිගයේ එල්ලෙන්න. මම ඔයාව ගඟ ළඟට එක්කගෙන යන්නම්. කියලා හාපැංචි කීවා. ඉබිපැංචිට හරිම සතුටුයි. ඉබිපැංචි දුවගෙන ඇවිත් හාපැංචිගේ වලිගය එල්ලුණා. ඊට පස්සේ හාපැංචි හයියෙන්ම දුවන්න පටන් ගත්තා. ඉබිපැංචිට හරිම සතුටුයි. ඉබිපැංචි හාපැංචිට මෙහෙම කීවා. හාපැංචියේ අද මට හරීම සතුටුයි. මම කවදාවත් මේ තරම් හයියෙන් දුවලා නැහැ. ඉබිපැංචි මහ හඬින් කෑ ගහලා කීවා. හාපැංචි ගඟ ළඟ නතර වුණා. ඉබිපැංචියේ දැන් කොහොමද එහා පැත්තට යන්නේ? හාපැංචි ඉබිපැංචිගෙන් ඇසුවා. හරි හාපැංචියේ ඔයා බය වෙන්න එපා. දැන් මගේ වාරේ. මම ඔයාව එහා පැත්තට එක්කරන් යන්නම්. ඒ කොහොමද ඔයා මේ ගඟ මැදින් යන්නේ? හාපැංචි ඇසුවා. කොහොමද කියලා බලන්නකෝ. ඔයා දැන් මගේ පිටුඩට නගින්න. මගේ බෙල්ල හොඳින් අල්ලගන්න. කියා ඉබිපැංචි හාපැංචිට කීවා. ඊට පස්සේ ඉබිපැංචි යාළුවව පිටේ තියාගෙන එගොඩට ගියා. දෙදෙනාටම හරිම සතුටුයි. යාළුවේ අපි එක එක්කෙනාට උදව් කරගන්න එක කොයිතරම් හොඳද? හාපැංචි hina වෙලා කීවා. ඔව් ඒක නම් ඇත්ත තමයි. හැමෝම මෙහෙම හිතනවා නම් කොයිතරම් හොඳද? කියා ඉබිපැංචි එය අනුමත කළා. දැක්ක නේද යාළුවනේ? අපි තම තමන්ට උදව් කරගත්තොත් අපිට කරන්න බැරි දෙයක් නෑ නේද? ස්තුතියි. මේ වගේ පුංචි කතන්දර තවත් අහන්න අපගේ දැනුම් මල්ල YouTube channel එක අදම subscribe කරන්න. ස්තුතියි.